ආත්මි කෑම හදලා ඉවර වෙලා කල්පනා කරේ මේ කෙවින් ෂෙරීනා දෙන්න ආත්මිට කොච්චර වදයක්ද. ෂෙරීනාගේ මල්ලි කෙවිනුයි ට්‍රිප් එකක් ගියා. අභිෂේක්ට එන්න කියලා බල කරත් අභිෂේක් ගියේ නෑ. අභිෂේක්ගේ අම්මත් හොඳටම අසනීප වෙලා හිටපු නිසා ඒ සේරමත් බැලුවේ ආත්මි. ඒ අතරේ අභිෂේක් මදුක එක්ක ලොකු දෙයක් කල්පනා කරා. මදුක උඹට හිතෙන්නේ කොහොමද? මේක පස්සේ කරන්න හිටියොත් කීයටවත් කරන්න දෙන එකක් නෑ. මොනාම හරි කරයි. ඒත් ඒ ළමයා උඹට කැමතිද? එයාට අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ. උඹ අම්මට කිව්වද? අම්මා දැන් අසනීපෙන් නිසා අම්මටත් පස්සෙම කියන්න පුළුවන්. හරි එහෙනම් ආත්මියෝ එක්ක යමු. දැන් මේ ගැන ඒ ළමයාටවත් කියන්න ඕන නැද්ද? හරි යමුකෝ. මේ කොහෙද ලොකු බේබි? ඔයා කැමති පොත් අරගෙන දෙන්න එක්ක ආවේ. තෝරගෙන එන්න ගිහින්. මේක අවුලක් වෙයිද? එහෙම වෙන්නේ නෑ. හරිද ආත්මි? මෙතන අස්සම් කරන්න. ඔයා මේ පුස්තකාලෙට ලියාපදිංචි වුණා. දැන් ඔයාට ඕන වෙලාවක ඇවිත් පොත් කියවන්න පුළුවන්. ආත්මි ඔයාට ඕන කරන හැමදේම අද ගන්න. අභිෂේක් ආත්මිට ඕන කරන හැමදේම අරගෙන දීලා ආත්මිට වටිනා රන් මාලයක් තෑගි කරා. අනේ බේබි ඒත් මෙච්චර වියදම් කරන්න එපා. තුන්දෙනාම දවල් කෑම කාලා අභිෂේක් අම්මටත් කෑම අරගෙන වලව්වට ආවා. ආත්මි වොෂ් දාගෙන ඇවිත් ගෙනාව පොත් කියවන්න හැදුවේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ආත්මි ගිහින් දොර අරිද්දි අභිෂේක් දොර ගාව. ලොකු බේබි මම ඇතුළට එන්නද? එන්න. මගේ නම අභිෂේක්. ලොකු බේබි කියන්න එපා. ඒත් බේබි ඒත් මේත් කතා එපා. අභිෂේක්. ඒත් මම කොහොමද බේබිට නම කියලා කතා කරන්නේ? බැරි වුණාට කමක් නෑ නම කියලා කතා කරන්න. බේබි මගේ කාමරේ ඉන්න එක කවුරු හරි දැක්කොත් හරි නෑ නේද බේබි? කවුරු දකින්නද? අනික කාටවත් බයේ මම ඉන්නේ නෑ. මගේ දිහා ඔහොම බලාගෙන ඉද්දි මට ලැජ්ජා හිතෙනවා බේබි. මේක හරි වැඩක් නේ. මට ඕන නම් මම බලාගෙන ඉන්නවා. මාව නවත්තන්නද? අනේ නෑ බේබි. බේබි නෙවෙයි අභිෂේක්. හරි අභිෂේක්. ඔය කිව්වේ ලස්සනට. ඔයා මේ ගෙදර වැඩ කරන කෙනෙක් විදිහට මම හිතන්නේ නෑ. අනික මම ඔයාට කරන්න කියලා තියෙන්නේ උයන එක විතරයි. ඒකත් මට කෑම හදන්න විතරනේ තියෙන්නේ. බේබිට මොනවා හරි හදලා ඕනද? ඔන්න ආයෙත් පටන් ගත්තා. අනේ මට එහෙම තමයි කියවෙන්නේ. හරි ඔයාට කැමති නමක් කියන්න. මම ටිකක් මේ ඇඳෙන් හාන්සි වෙන්නද? කමක් නැද්ද? අනේ කමක් නෑ බේබි. කියව ඉඳලා අභිෂේක්ට ආත්මික ඇඳේම නිින්ද ගියා. බේබි දැන් නම් තේ එකක් බොමු. එහෙම කියලා කෙල්ල අනිත් පැත්ත හැරිලා බලද්දී අභිෂේක්ට හොඳටම නිින්ද ගිහින් කියලා ආත්මි දැක්කා. අනේ මෙයා මෙතන ඉන්න එක ප්‍රශ්නයක් වෙයිද? අභිෂේක්ට එහෙම්ම නිදා ගන්න දීලා ආත්මි රෑ කෑම එක හැදුවා. පැය දෙකකට විතර පස්සේ අභිෂේක්ට හැරුණා. සාලෙට ඇවිත් බලද්දී කෑම මේසෙට කෑම යවලත් ඉවරයි. මාරම බඩගිනි. කන්න පටන් ගත්තේ එහෙම කියාගෙන. මෙච්චර රසට උයන්න පුරුදු වුණේ කාගෙන්ද? මම අම්මා උයන එක බලාගෙන ඉඳලා පුරුදු වුණේ බේබි. තව ඉතින් ওই පත්තරවල තියෙන කෑම දැකලා පුළුවන් විදිහට හදලා බැලුවා. කොහොම පුරුදු වෙලා හරි ඔයා සුපිරියටම උයනවනේ දැන්. ඔයා කන්නේ කීයටද ආත්මි? මම බේබි කාලා ඉවරුනාට පස්සේ කන්නම්. ඉතින් දැම්ම කන්න පුළුවන් නේ ඔයාලට. බේබි කාලා ඉන්නකෝ. අනේ මන්දා. අභිෂේක් මදුක වරේ කෑම කමු. මම කාලා ආවේ බං. මේ අරුත් දෙන්න කවදද බං එන්නේ? එන්නෙම නැත්තම් හොඳයි. ආත්මි කෑම මේසේ අස් කරලා උය දාලා කුස්සියට ගිහ කෑම ටිකක් කාලා පොතක් කියවන්න හිතාගෙන. ඔය පොත් කියවෙල්ල පැත්තකට දාලා යමු මාත් එක්ක ගමනක්. කොහෙද බේබි? බය වෙන්න එපා මරන්න ගෙනියන්නේ නෑ. ඒත් බේබි ඒත් මේත් මොකද ළමයි යමුකෝ. බහින්න. මේ ගඟ ළඟ මාරම නිස්කලංකයි ආත්මි. මගේ හිතට සැනසීමක් ඕන වෙලාවට මම ලංකාවේ ඉද්දිම මෙතනට තමයි එන්නේ. අර ඈත පේන කඳු වැටිය දිහා බලාගෙන කල්පනා කරන එක තමයි මම කරන්නේ. ඉතින් ඇයි එහෙම කල්පනා කරන්නේ? මගේ හිත තේරුම් ගන්න කවුරුත් හිටියේ නැති නිසා. ඉතින් දැන් බේබිට කල්පනා කරන දෙයක් නෑනේ. හෙට අනිද්දා කසාද බදින්න ඉන්නේ. කවුද මමද? ඔව් බේබි රට ඉඳන්ම හොයාගෙන ඇවිත් තියෙන්නේ. මට ෂෙරීනව ගැලපෙන්නේ නෑ ආත්මි. එයා මට ඇත්තටම ආදරේ කරන්නේ නෑ. හැබැයි ඒක මට තේරුම් ගියේ වලව්වට එක්කාවට පස්සේ. එයා එයාගේ මල්ලි දෙන්නම වලව්වට බැල්ම දාගෙන ඉන්නේ.
එහෙම කෙනෙක්ව කසාද බැඳලා මට සතුටින් ඉන්න පුළුවන්ද? ඉතින් බේබි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මගේ හිතේ වෙන කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා. ඒක ඇහුණ විතරයි ආත්මිගේ මූණ මැලවිලා ගියා. මොකෝ එකපාරටම කට වැහුනේ? නෑ බේබි මොකුත් නෑ. නැත්තේ නෑ. ඉතින් බේබි යාට කිව්වනම් හරි නේද? කියන්න ඕන ඉක්මනට. මට බේබි දීපු මේ තෑග්ග කවදාවත් අමතක වෙන්නේ නෑ. ඔයාගේ කර පාළුවට ගිහින් තිබ්බේ. හෙලෝ අනේ අභිෂේක් ඔයා පාළුවෙන්ද හිටියේ මම නැතුව. එහෙම ලොකු පාළුවක් තිබුණේ නෑ. ඇයි අනේ අද මම එනවා හොඳද? එනවලුවත්. මම ආසම නෑ එනවට. මොනවා හරි කරලා එලවලා දාන්න ඕන. අභිෂේක් ආත්මිගේ අත් දෙකෙන් අල්ලගත්තා. මම ආදරය කරන කෙල්ල වෙන කවුරුවත් නෙවෙයි. ඔයා ආත්මි. බේබි ඇයි විශ්වාස නැත්ද? නැත්තම් මෙහෙම එක්කෙන්නේ නෑනේ. ඒත් බේබි මම වගේ කෙල්ලෙක්ට ආදරය කරන එක බේබිට සුදුසු නෑ. දැන් මොකක්ද ඒකේ වරද? ඔයාම කියන්න බලන්න. මම දුප්පත් කෙල්ලෙක්. බේබි කියන්නේ වලව්කාරයෙක්. ඇයි වලව්වේ කියලා මට තියෙන්නේ අමුතු ලේකක්ද? පිස්සු කතා කියන්න එපා. ඒත් ලොකු නෝනා කීයටවත් මට කැමති වෙන එකක් නෑ. අම්මා ඔයාට කැමතියි. ෂෙරීනාට කැමති නෑ. එයා අම්මට පොඩ්ඩක්වත් ගරු කරන්නේ නෑ. ඒත් මට බයයි. මම ඉන්නකම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඒත් බේබි ඔන්න ආයෙත් මේත්ලු. මුලින්ම ෂෙරීනාගේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. ඊට පස්සේ අපි දෙන්නා නිදහසේ ඉන්න පුළුවන්. අභිෂේක් ආත්මිගේ නළල සිපගත්තේ ආතරෙන්. දැන් යමු නේද? අභිෂේක් වගේම ආත්මිත් ගොඩක් සතුටින් ගෙදර ගියේ අද ඉඳන් යාළගේ ජීවිතවලට වසන්තය උදා වෙන නිසා. ඔන්න ළමයි කතාව අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම කතාව කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන කොටසකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.